අයිබන් වල හැමෝටම ඉතින් ජයග්‍රාහී දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලෝක ටෙස්ට් ශුරතාවය වෙනුවෙන් පැවැත්වෙන අවසන් මහා තරගයේ තෙවන දිනය වන විට තරගයේ ඉතා දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබීම මත මෙවර ටෙස්ට් කිරුළ දකුණු අප්‍රිකාව සතු වේද එහෙමත් නැත්නම් ඕස්ට්‍රේලියානුවන් සතු වේද යන කරුණ තවමත් සිතාගත නොහැකි මට්ටමක තමයි තිබෙන්නේ. තව දින දෙකක් සම්පූර්ණයෙන්ම ඉතුරුව තිබුණත් ලෝක ටෙස්ට් කිරුළ මෙවර කාහට හිමි වේද යන්න තවමත් අවිනිශ්චිතයි. ඉතින් අපි යමු තරග තොරතුරු වෙත. ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණය තුලයි. ඉතින් ලෝඩ්ස් ක්‍රීඩාංගණය වේග පන්දු යවන්නන් හට ඉතා හිතකර මට්ටමක පැවතීම හේතුවෙන් කෙටි කාල සීමාවක් තුල දෙපිළේම ඉනිම්වල ලකුණු පුවරුව කැපී පෙනෙන ලෙස ඉතා අඩු ලකුණු සංඛ්‍යාවන් වලට සීමා වුණා. ඉතා කෙටි කාල සීමාවක් තුල විසඳෙන මෙවර ලෝක ටෙස්ට් කිරුළ කැංගරුවන් සතු වේද එහෙමත් නැත්නම් නව ලෝක ටෙස්ට් ශූරතාවයක් හිමි කරගන්නමින් දකුණු අප්‍රිකාවන් සතු වේද ඇත්තටම තවමත් හරි හැටි සිතාගත නොහැකි මට්ටමක තමයි තරගය පැවතෙන්නේ. ඉතින් මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් හට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 212ක් පමණයි. ස්ටිවන් ස්මිත්ගේ ලකුණු 66 හා බියු වෙබ්ස්ටර් ලබාගත් ලකුණු 72 පමණයි සාර්ථක ඉනිම් දෙකක් බවට පරිවර්තනය වුණේ. දකුණු අප්‍රිකාව වෙනුවෙන් රබාඩා කඩලු 5ක් ලබා ගැනීමට සමත් වුණා පළමු ඉනිම තුල. අනතුරුව පළමු ඉනිම ඇරඹි දකුණු අප්‍රිකානු පිතිකරුවන් ලකුණු 138කට සීමා කරන්නට පැට්ස්කමෙන් ප්‍රමුඛ කැංගරු පන්දු යවන්න සමත් වීමත් සමග ලකුණු 74ක වාසියක් සමග සිය දෙවනි ඉනිම ඇරඹි ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන ඉනිමට ලකුණු 207ක් ලබා ගැනීමෙන් ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 282ක ඉතා හොඳ ඉලක්කයක් දකුණු අප්‍රිකානුවන් හට ලබා දෙමින් සිය පන්දු යැවීම ආරම්භ ලැබුවා. විශේෂයෙන්ම කියන්න ඕන කරුණක් තමයි ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම තුල එකම අර්ධශතකලාභියාව වෙමින් මිචෙල් ස්ටාර්ක් නොදෙවි ලකුණු 58ක් රැස් කළා. ලකුණු 148කට කඩලු 9ක් දෙවී ගිය මොහොතක ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ඉහළට ගෙන ගිය මිචෙල් ස්ටාර්ක් තම ඉනිම ඉතා ආරක්ෂාකාරී ලෙස පන්දු 136කදී 4 පහර 5ක් අන්තර්ගත කරමින් වාර්තා කිරීම සැබවින්ම කැපී පෙනෙන සුවිශේෂී කරුණක් වුණා. දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමි වූ ලකුණු 282ක ඉලක්කය ඉතා අසීරු ඉලක්කයක්. එයට හේතුව මෙම තනතිරුව තුල පිතිකරුවන් හට දැඩි අසීරුතාවයකින් යුතුව තමයි තම පිතිකරණය දියත් කිරීමට සිදුවන්නේ. ලෝඩ්ස් තනතිරුව දැඩිසේ පන්දු යවන්නන් හට හිතකර මට්ටමක පැවතීම පළමු ඉනිම් 3 තුලම එසේ පෙන්නුම් කළත් අභිමානවත් ලෝක ටෙස්ට් කිරුළ වෙනුවෙන් ජයග්‍රහණයේ පහස පළමු වරට විඳ ගැනීමේ දැඩි අරමුණක් සහිතව තම ජයග්‍රහී ඉනිම 3 වන දිනේ දෙවන භාගයේ සිට ඉතා වේගවත්ව ඇරඹි දකුණු අප්‍රිකානු පිතිකරුවන් තෙවන දිනට තරගෙන් නතර කරන විට සම්පූර්ණ වැඩි ගෞරව සහිතව තම පිතිකරණයේ දියත් කළේ ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් දැඩි ලෙස පීඩනයට ලක් කරමින් වීම ඇදහියෙන් නොහැකි කරුණක් වුණා. දෙවන දිනය නිමවීමත් සමග දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව කඩුළු දෙකට ලකුණු 213ක් ලෙස සටහන් වුණේ නොදෙවී ක්‍රීඩා කරන මැක්ටම්ගේ ලකුණු 102 හා නායක බවුමාගේ ලකුණු 65ත් සමග ඔවුන් දෙපළ තෙවන කඩුල්ල වෙනුවෙන් දිනය නිමාවන තෙක් එක් කර ලකුණු 143ක අති විශිෂ්ට සම්බන්ධතාවක් සමගයි. ඒ අනුව කඩලු 8ක් හා සම්පූර්ණ දින දෙක කාලයක් සමගින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය කුළුඳුල් ටෙස්ට් කිරුළ හිමි කර ගැනීමට තවත් අවශ්‍ය ඇත්තේ ලකුණු 69ක් පමණයි. බොහෝ දුරට 4 වන දිනේ පළමු භාගයේ ලෝක ටෙස්ට් ශූරතාවේ ප්‍රබල කැංගරුවන් පරදා දකුණු අප්‍රිකානුවන් මෙවර කිරුළ අත්කර ගනු ඇති. ඉතින් නවතම තොරතුරු සමග හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.